Right. When we talk about this and, that also only one thing, a new thing, and the noun start with a vowel sound. Only the difference is the noun's first letter is vowel or the consonant. දැන් මෙතනදී පුතේ අපි කතා කරන්නේ and පාවිච්චි කරනකොට නොදන්න එක දෙයක් සහ ඒ නාම පදේ නැත්නම් වචනේ පළවෙනි අකුර vowel sound එකක් විය යුතුයි. apple අලුත් apple ගෙඩියක් එක apple ගෙඩියක් apple a sound එක vowel sound එකක් තේරෙනවද? Yes, teacher. Yes. Egg. It's a new egg and it's only one egg. And when we write egg, A-G-G, otherwise E-G-G. So egg, A is a vowel sound. තේරෙනවද? එක බිත්තරයක් දන්නේ නැති බිත්තරයක් අම්මා අලුතෙන්ම කඩෙන් ගේන බිත්තරයක් ඔයාට මේක. එතකොට අපි බිත්තරෙදි කියන්නේ egg කියලා. egg පළවෙනි අකුර vowel sound එකක් a sound එක. a mean letter e. orange orange. o is a vowel sound. එක orange ගෙඩියක් අම්මා කඩෙන් ගේන අලුත්ම orange ගෙඩියක්. අද තමයි ඒ වෙලාවේ තමයි orange ගෙඩිය ඔයා දැක්කේ. ඒ කියන්නේ දැක්කේ කියන්නේ කලින් orange ඔයා කාලා තියෙනවා පුතේ නමුත් ඒ වෙලාවේ ගෙනාපු අලුත් ගෙඩියක්. එතකොට o කියන්නේ vowel sound එකක්. අපි ඒක ගැන කතා කරනවා an orange. Chrysoli now repeat an apple. An apple. An egg. An egg. An orange. An orange. An insect. An insect. insect mean පුතේ කෘමියට අපි කියනවා insect කියලා. කෘමි ಜಾති ගොඩක් ඉන්නවනේ. නේද? So insect I is a vowel sound and it's only one insect. එක insect කෙනා එක කෘමියයි. ඒ වෙලාවේ දැක්ක අලුත් කෘමි වර්ගයක්. insect. So we use it and then our. Now you know the vowel sounds are only 5 letters. A, E, I, O, U. What about this H? Rizoli, are you there? Right. What is this H? ඉතින් මගේ දුවල පුතාලට මේ විදිහට තමයි පුතේ මම ක්ලාස් එකේදී පැහැදිලි කිරීම කරලා දෙන්නේ. හරිම සරලව ඔයගලන්ට තේරෙන විදියට ඔයගලන්ට මතක තියෙන විදියට තමයි මේ විදියට හිමීට අපි ඉගෙන ගන්නෙ. ඉතින් මේ විදියට පන්තිය පැහැදිලි කරලා දෙන්නේ මගේ පන්තියේ විතරමයි. එන්න ඇවිල්ලා මගෙත් එක්ක ඉගෙන ගමු. Okay? Thanks for watching.